හරි. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට විද්‍යුතේ MCQ එකක් හදන විදිහ තමයි කියලා දෙන්නේ. මම තෝරගත් දරුවෝ 2024 අවුරුද්දේ. හරිද? 2024 අවුරුද්දේ අපු 46 වෙනි MCQ එක. මේක ටිකක් හොඳ ගානක්. ඉතින් මට හොඳයි කියලා හිතෙන හින්දා මම තෝරගත්තා. මේකේ ඔයගොල්ලන්ට පාස් පේපර්ස් කරන්න කොහොමද එක්සෑම් එකට පාස් පේපර්ස් අනිවාර්යයෙන් කම්ප්ලීට් කරන්න ඕනනේ. මම මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කෙටි ක්‍රමයක්. ගොඩක් වෙලාව ගන්න නැතුව උත්තරේ ගන්න විදිහ. හරිද? දැන් මේක කර්ටබ් නියම දාන ගානක්නේ. හරිද? මේක ඕම් නියමේ සහ කර්ටබ් නියමේ දානවා. ඒතර මම මේ නියම දෙක දැන් හඳුන්වලා දෙන්න යන්නේ මම අගයන් ආදේශ කරලා දේ ඔයාලට කියන්න. මේකදී දැන් මේ අපෙන් මේ AB හරහානේ අහන්නේ. විභවාන්තර විභාගයේ ගාන යන්නේ AB හරහා විභවාන්තරය හරහා. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි ඔයගොල්ලෝ AB හරහා දැන් විභවාන්තරය හරහා ඉතින් ඕම් නියමේ දැනගවා ගන්න ඕම් නියමේ B සමානයි IR අන්නේ ඕම් නියමය දාන්න නම් මෙන්න මේ AB අත්තට මෙන්න මේ AB හරහා ධාරාව දැනගන්න ඕනේ. මොකද දැනගන්න ඕනේ? AB හරහා ගමන් කරන ධාරාව දැනගන්න ඕනේ. ගමන් කරන ධාරාව. ඒක දැනගන්න නම් අපි බලන්න ඕනේ ඉතින් මෙතන ධාරාවක පාට ගන්න බෑ දන්නේ නැහැ නේ මොකද්ද මේ යට තියෙන මේ බැටරි දෙක. ඒතර මේ බැටරියෙන් තමයි ධාරාව පුෂ් කරන්නේ කියන්නේ තල්ලු කරන්නේ නේ. ඒතර අපි මෙන්න මේ සර්කිට් එකේ මේ යට කොටස සැලකුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ පොඩි දෙන්නම සරල තමයි නේ. 1.5 වෝල්ට් බැටරියක් තියෙනවා R ප්‍රතිරෝධයක් තියෙනවා 1.5 වෝල්ට් බැටරියක් තියෙනවා R ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙම ගත්තොත් අපිට ගන්න පුළුවන් දරුවෝ දැන් මේ 1.5 මේක ධනාග්‍රයෙන් මෙන්න මේ පැත්තට එළියට ධාරාව පුෂ් කරනවා I මේ පැත්ත ධනාග්‍රයෙන් එළියට ධාරාව පුෂ් කරනවා I කියනවා. ඒතර ඔයගොල්ලන්ට එකපාරට හිතෙන්න පුළුවන් ඒක කොහොමද ගන්නෙ මේක අපි දන්නවද ධාරා දෙක සමාන නේද කියලා. ඔව් එහෙම හිතෙන්නේ නැත්නම් වට I1 සහ I2 ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතෙන්නේ නැත්නම් හරිද? දැන් සමසමතාවය සරලව අපිට ගන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැත්නම් I1 සහ I2 අරගෙන ඉදිරියට යන්න ඕගොල්ලෝ. නැත්නම් මේ කෙටි විදිහට සමසමතාව සරලව I1 I කියලා ගන්න පුළුවන්. කර්චම්ගේ සංදි නියමයෙන් කියලා ළමයි මෙන්න මෙතනට සංදියට යම්කිසි ධාරා දෙකක් ගමන් කරනවා නම් බීජයික්‍ය මේ ධාරා දෙකේ ඇතුළු වන ධාරා දෙකේ බීජයික්‍ය මේ සංදියෙන් එළියට යන ධාරාවේ බීජයකට සමාන කියන එක සරලව කිව්වොත් එහෙම I ආවොත් එළියට දෙකයි යයි ගියා. හරිද? මේ පැත්තෙන් I ඇවිල්ලා මේ පැත්තෙන් I ආවත් මේ පැත්තට දෙකයි I ආවා. කැමති. දැන් මේක අපිට ගන්න තියෙන්නේ දෙකයි. මෙතනට I ආවා මේ ධාරාව මේ I නේ. මෙතනට I ආවා එහෙනම් මෙතෙන්ට දෙකයි යනවා. එතන ඒකම මෙන්න මේ දෙකයි R හරහාත් යනවා. මේ දෙකයි I අම්හම කරගිලා මෙතෙන්ට එනවා. මෙතනින් පස්සේ ඔයාලට මේ යත්තේ I ගිහිල්ලා නෙමෙයි. එනදී හිතන දෙයක් නෙමෙයි මේ පැත්තේ I බෙදිලා යනවා. ඊට පස්සේ ඉතින් අපිට මේක මේ ධාරා සෙවීමට හරිද? ලියා ගන්න ඕගොල්ලෝ ධාරා සෙවීමට කර්චම්ගේ විභව නියමය යොදනවා. විභව නියමය යෙදීම මම MCQ එකක් වුණාට ඉතින් අර තේරෙන තමයි MC නෝට් එකක අවශ්‍ය නිකන් එහෙම ලියන්න නැත්නම් මේක හිතලා ටට්ට කරලා කටුවට ගන්න පුළුවන්. මම දන්නවා මේක සැචේ ගොන්නේ දන්නවා ඔබ දන්නවා මේ සිග්මා E සමානයි සිග්මා IR තමයි බර්නීමේ අපිට ඒකෙන් කියන්නේ සලකන ලද සංයුක්ත පරිපථයක් වෙන්න ඕනේ. සංයුක්ත කියන්නේ කොහොමද කැලි කැලෙන්න බෑ. සම්පූර්ණව සංයුක්ත වෙලා තියෙනෝනේ හිස්තර තියෙන්න බෑ. සර්කිට් එක සම්පූර්ණලා තියෙන්න ඕනේ. සලකන ලද දිශාවකට. ඒක අපි ගත්තොත් එහෙනම් දැන් මේ මම ගත්තොත් මේ රවුම ගත්තොත් මේ රවුම ගිහිලා මෙතෙන්ට වෙන්න ඕනේ. ඒතර ඒ යන රවුමෙම අපි යන ධාරා තියෙනවනම් අපි යන පැත්තටම ධාරා තියෙනවා නේද දාන්න. අපි ඒ රවුමෙම ඇවිල්ලා අපිට යන පැත්තටම විභව තියෙනවා නේද දාන්න. විරුද්ධව තියෙනවා නේද? ගණන් හදනකොට හදලා තියෙන කට්ටියට මේක අයිඩියා එකක් එක්ක යන්න පුළුවන්. හරිද? හදලා නැති කට්ටියට දැන් කරන්න තියෙන්නේ මේකෙන් තේරුම් ගන්න ඕනේ. හරිද? එතන මෙතන මේ සිග්මා E සමානයි සිග්මා E යන්න. ඔයා මෙතන බලනවා සිග්මා E. මම දැන් දාන්නේ පරිපථ තීරණය කරේ නේද දාන්න. හරි. මෙන්න රවුම මොකක්ද කියලා දාන්න. කැමතිද දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම දානවා මෙන්න මේ AB D C E A. මට හිතෙන්නේ ඒකට. වාගාව දිහට දාලා බලන්න මොනවා කරලා උත්තරේ එනවා මේ ගානේ. කොහොමද දැම්මත් මොනවා කරලා උත්තරේ එනවා. හරිද? මම මේක දානවා පරිපථය A B F D C E A. ඔය සංයුක්ත පරිපථයට මම දානවා. දැම්මට පස්සේ මේක දිශාව මම මෙතන පෙන්නලා තියෙනවා. මම මේ පරිපථයේ ඉස්සරහට යනවා. මේ බලන්න මේ දෙකයි I අපි දැන් ගත්තොත් මේ සර්කිට් එක මම මෙහෙම ගිහලා බලන මේ පැත්ත තියෙන කෙලිම මේ තියෙනතර විභව නැත්තම් කෝෂ
වල එකතු. කෝෂවල බීජ එකතු. වෝල්ටීයතාවයේ බීජ එකතු. එතකොට මේ පැත්තේ තියෙනකොට මේ තියෙන IR ගුණිතය කියන්නේ මේ මෙතන මේ සලකන ධාරාවක් ප්‍රතිරෝධය කරා ගමන් කරද්දී IR ගුණිතයක් හැදෙනවනේ. අන්නේ IR ගුණිතවල එකතු. ඉතින් මම මෙතන මේ AB D C E A වලට ගියාම මම මේ රවුම කරකිලා බලනකොට හම්බුනද කියලා බැටරිය. මේකනේ. මේකනේ. මෙන්න මෙතන එනවා මේ. මෙන්න මෙතන එනවා බැටරියක් මේ. මෙන්න මෙතන බැටරිය. එහෙනම් මේ බැටරිය බලන්න අපි යන පැත්තටම තමයි ධාරාව තල්ලු කරන්නේ. එහෙනම් ඒක ධන වෙනවා. ඒකට මම මෙතන දානවා මේ බැටරිය 1.5 ධන වෝල්ටීයතාවයක් තමයි අපිට ලබා දෙන්නේ. සමාන වෙනවද? දැන් අපි යනවා IR ගුණිතක බලන්න. මේ බලන්න IR ගුණිතක තියෙන කියලා. 2i වතාවක් 2i r එනවා මේ අතේ. හරිද? ආයේ මේ අතේ මෙතෙන්ට ආ ප්‍රතිරෝධයක් නැහැ. මේ අතේ මෙතෙන්ට ආ ප්‍රතිරෝධයක් නැහැ. මේ අතේ මෙතෙන්ට ආ අපිට එනවා ගන්නේ i වතාවක් ප්‍රතිරෝධ ධාරාවයිනේ. i වතාවක් r ගුණිතයක් එනවා. ආයේ මේක හරහා ගියාම අපි විභවය ගත්තා. ආයේ මෙතෙන්ට ආම භූත ප්‍රතිරෝධයක් නැහැ. මෙතෙන්ට ආ ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් අපිට හම්බ වෙන්නේ 2i වතාවක් 2r හම්බ වෙනවා. 2i වතාවක් 2r හම්බ වෙනවා. ආයේ හම්බ වෙන දරුවෝ i වතාවක් r. හරිනේ? දැන් අපි ඔබ සමීකරණය බලන ඔක්කොම ටික දාලා ඉවරයි. හරි? හරි. උඩට දාගන්න විදිය. එතකොට මෙතන 1.5යි. මෙතන නේද අපිට 5යි IR නේ. 4යි IR දන IR කියන 5යි IR නේ. ඒක බෙදුවාම තමයි අපිට එනවා පොඩි අමුතු උත්තරයක්. මේ 0.3යි වෝල්ට් සමානයි IR කියලා අපිට එනවා සුළු කිරීම. පොඩි කේස් එකක් තියෙනවා. මොකද දැන් අද මේක දැන් I දන්නේ නැහැ R දන්නේ නැහැ අපි. දැන් සාමාන්‍යයෙන් අපි විසඳුවාම අපිට එන්නේ බෑ එක්ක I දැන ගන්න නැත්නම් R දැන ගන්න බෑ. දැන් මේක එකක්වත් එන්නේ නැහැ. මේක තමයි ගාන තිබ්බ පොඩි ට්‍රික් එකක් ඒකදී. මම දෙභාග වෙලාවේ අන්තිම MCQ 46 එකක් කන්ෆියුස් වෙනවා. මට උත්තරේ හොයපුව මට ආවෙන්නේ නැහැ කියලා චුද්දම් කියලා. දැන් කරන්න තියෙන ප්‍රශ්නයක් නේද සුට්ටක් කලවලතු බලන්න ඕනේ මේ. AB හරහා නැත්නම් අහන්න දරු විභවය. AB හරහා නෑ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුකුත් හිතන්න නැතුව අපි ලියමු. AB හරහා විභවය. ඒක හොයනකොට අපිට ඕම් නියමේ දාන්න පුළුවන්. මෙතන නම් තියෙන මොකක්ද AB හරහා විභවය. අපිට මුලින්ම දාන්න අපි ඕම් නියමයේ V සමානයි IR. ඕම් නියමය. ඕම් නියමය. ඒතර මේකට අපි AB හරහා විභවය හොයන්න අවශ්‍ය නම් VAB කියලා ලියනවා. ඒ කියනවා I වතාවක් R. ඒතර මේ VAB කියගේ ගන්න අපි බලනවා මේ AB අතර ධාරා පක්ෂවද කියලා. ඒතර ධාරාව දෙකයි යන්නේ. ප්‍රතිරෝධය දෙකයි යන්නේ. අපිට මෙතන ආදේශ කරන්න පුළුවන් 2i වැඩි කිරීම 2i R. සුළු කරාම වෙනවා ළමයි ඔන්න ආයෙ නම උත්තරයක් 4i IR කියලා. දැන් ඉතින් ගොඩ වැඩි. අයි මේ අපි දන්නවනේ මෙතන මේ IR කියනවා 0.3. මේ පොඩ තියෙනවා නේ. එහෙනම් ඉතින් අපිට දාන්න පුළුවන් මෙතන මම මේව ලියන්නේ ටිකක් හැමෝටම තේරෙන්න ඕන නිසා. ඉතින් මෙච්චර දඟලන්න ඕනේ නැහැ ඒකට. අපි දැන් සීගේට ටකල උත්තර ගන්න පුළුවන්. අපිට එකකින් ආදේශයක ලියනවා. මේක අර රචනා ප්‍රශ්නයක් විදිහට ඔයගලන්ට මේ ගාන ආවත් උත්තර දෙන්න පුළුවන් විදිහ තමයි මම මේ අතරම ලියන්නේ මේ ගාන. එතන මෙතන VAB කියන්නේ හතර වතාවක් 0.3යි වෝල්ට්. මේ ඔබ සුළු කරාම අපිට එනවා VAB කියන්නේ ඔය VAB අත්ත හරහා විභවය 1.2 වෝල්ට් කියලා. හරිද? ඔච්චරයි ගන්න. හරි. ඉතින් මේ ගාන මේ හිතලා කටුකොලේක මේක මේ සාමාන්‍ය විනාඩියක ඇතුළත හදන්න පුළුවන් ගාන. මම විස්තර කිරීමක් කර රූපයක් ඇඳලා හැමෝටම තේරෙන්න රචනා ප්‍රශ්නයකවත් ඒකට ගැලපෙන විදිහට තමයි මේක කරේ. ඉතින් මේක බලන්න ඉතින් ගොඩ දාගන්න මේ ගණන් හදන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. කරගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. හරි. thank you.